අයිබෝවන් සාමාන්‍යයෙන් සතිය දවසක ගෙදර වැඩි දිනෙක රැඳෙන වෙලාවක් තමයි රාත්‍රී 8:00 කියලා කියන්නේ. තමන්ගේ රාජකාරිය එහෙම නැත්නම් රස්සාව ඉවර කරලා ඇවිල්ලා නිවිහෙනහිල්ලේ පොඩ්ඩක් කාලය ගත කරනවා වගේම ඊළඟ දවසේ ප්ලෑන් කරන්නත් ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ මේ වෙලාව. මෙන්න මේ වගේ වෙලාවක මට හදිස්සියෙම මගේ යාළුවෙකුගේ ගෙදරකට යන්න සිද්ධ වුණා පුංචි උවමනාවක් නිසා. ගෙදර ගේට්ටුවේ සීනෝ නාද කරාට පස්සේ ඇරිච්චි ගේට්ටුව ඇතුලින් ඇතුළට යනකොටම දොර ඇරලා මාව පිළිගත්තේ ඒ ගෙදර ආත්තම්මා. මගේ යාළුවත් මා කෙරෙහි දෙවෙනි අවධානයක් යොමු කරන ගමන් එයාගේ ප්‍රධාන අවධානය එල්ල වෙලා තිබුණේ ටීවී ස්ක්‍රීන් එක වෙතට. ගෙදර ලොකු පුතා මං හිතන විදියට ඊළඟ දවසට નિયમિત ස්කූල් හෝම්වර්ක් එයාගේ ටැබ් එක භාවිතා කරමින් කර ඉන්න අතරේ මම දැක්කා අම්මා ඊටමත් වදෙන් පොරින් පුංචි බබාට කෑම කවනවා එයාගේ අතටත් ෆෝන් එක දීලා. තමන්ගේ අවශ්‍යතාවය කෙසේ වෙතත් මේ වගේ ස්ක්‍රීන් එකක් දැස දැඩි ඌමනාවක් එහෙම නැත්නම් අවධානයක් යොමු කරලා මෙච්චර වෙලාවක් බලන් ඉන්න එක ඇත්තටම හොඳ දෙයක්ද? මේක ගැන හරියටම හොයාගන්න අපූර්ව පරීක්ෂණ කීපයක් ලෝකෙ පහුගිය කාලේ සිදු කරලා තියෙනවා. මේ සමීක්ෂණවල ප්‍රතිඵල ඇත්තටම දැනගත්තට පස්සේ මට විතරක් නෙමෙයි මේක බලන් ඉන්න ඔබටත් දෙතුන් වතාවක් කල්පනා කරලා බලන්න සිද්ධ වෙයි. මේ වගේ ස්ක්‍රීන් එකක් මම මගේ ළමයාට කොච්චර වෙලාවක් භාවිතා කරන්න දෙනවද? එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම භාවිතා කරන්න නොදී ඉන්නවද කියලා නැවත නැවතත් කල්පනා කරලා බලන්න සිද්ධ වෙනවා නොඅනුමානයි. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ අදාහගත නොහැකි ප්‍රමාණයේ කරුණු රාශියක් මේ සමීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා විතරක් නෙමෙයි. 2010 දී මේ iPad එක එහෙම නැත්නම් මේ ස්මාර්ට් ස්ක්‍රීන් එක ලෝකයට හඳුන්වලා දීපු ස්ටීව් ජොබ් එයාගේ මේ හඳුන්වා දීමෙන් පස්සේ සිදු කරපු එක්තරා ආකාරයේ ප්‍රකාශයක් නිසා ඇත්තරම අපිට අද වෙනකොට සැකයක් තියෙනවා ඒගොල්ලන් ඒවා දැනගෙනද කරේ කියලා. මම ජයමිනි ඉදිරිසිංහ සායනික දෘෂ්ටිවේදියෙක් හැටියට පසුගිය වසර දශක 2.5කට ආසන්න කාලයක් රජයේ ප්‍රධාන ශික්ෂණ රෝහල් කීපයකත් ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉහළින්ම නම් කියවෙන පෞද්ගලික රෝහල් කීපයකත් සේවය කළ ලබාගත් දැනුම ඒ පළපුරුද්ද ඔබත් එක්ක ෂෙයා කරගන්න නැත්නම් හුවමාරු කරගන්න තමයි මේ IN මිෂන් කියලා කියන නාලිකාව භාවිතා කරන්නේ. ඇස් වලට ඇති වෙන ගැටලු ඇස් වල පෙනීම හොඳින් රැක ගන්න අවශ්‍ය කරන දැනුම තමයි අපි මේ channel එක ඔස්සේ හුවමාරු කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔබත් මේ දැනුම හොයමින් ඉන්න කෙනෙක් නම් මේ channel එකට subscribe කරලා එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. 2010 දී ස්ටීව් ජොබ් මේක ලෝකයට හඳුන්වලා දෙනකොට මේක දිහා බලන් හිටපු අපි කල්පනා කරා මේකෙන් කරන්න බැරි බලන්න බැරි දෙයක් නැහැ. මේක කොච්චර අපූර්ව උපකරණයක්ද කියලා. නමුත් මේක ලෝකයට හඳුන්වලා දීලා වසර කිහිපයකට පස්සේ නිව්යෝර්ක් ටයිම් ජර්නලිස්ට් කෙනෙක් මේ ස්ටීව් ජොබ් එක්ක සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාව කරන අතරතුරදී එක්තරා අපූර්ව ප්‍රශ්නයක් ස්ටීව් ජොබ්ට මේ මාධ්‍යවේදියා යොමු කරා. මම හිතනවා මේ අපූර්ව ස්ක්‍රීන් එකට ඔයාගේ පුංචි බබාලා ඉතාමත්ම ආදරය කරන ඇති කියලා. එහෙම ප්‍රශ්නයක් යොමු කරාට පස්සේ ජොබ්ස් දීපු උත්තරේ මොන වගේ වෙන්න පුළුවන්ද? එයා කිව්වා නැහැ. ඒගොල්ලන් මේක පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලන් මේක පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අපේ ඕගොල්ලන්ගේ හැමෝම පුංචි ළමයි මේක භාවිතා කරනවා. එහෙමනම් මේක ඇතුලේ යම්කිසි සැඟවිච්ච කාරණයක් තියෙනවද නැද්ද කියලා කියන එක මතභේදයට තුඩු දෙන කාරණයක්. කොහොම වුණත් මේ සමීක්ෂණ වල ඉතුරු කාරණා ටිකත් ඔබම දැනගෙන තීරණය කරලා බලන්න කොච්චර වෙලාවක් මම මගේ ළමයාට මේ වගේ ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න දෙනවද එහෙම නැත්නම් නොදී ඉන්නවද කියලා. එහෙමනම් ඔබ ඔබේ කුඩා දරුවාට කොපමණ වෙලාවක් මේ ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න ඉඩ දුන්නත් හොඳයි කියලා හිතනවද? ඒ කාලේ හරියටම දැනගන්න මේ සමීක්ෂණ වලින් දැනගත්ත කරුණු ටික කෙරෙහි අවධානය යොමු කරන්න මම ඒක අවසානයේ ඔබට කියලා දෙන්නම්. මේ වගේ කාරණයකදී තීරණයකට එන්න උදව්ගත හැකි තවත් කරුණු කීපයක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. ඔයගොල්ලන් අහලා තියෙනවා සිලිකන් වැලි කියලා කියන්නේ ලෝකයේ ටෙක් කම්පැනි ගොඩක් ඒක රාශි වෙලා තියෙන ප්‍රදේශයක්. අපි වගේ ඔබ වගේ නෙමෙයි ඉතා විශාල মালටි මිලියනර්ස්ලා ජීවත් වෙන ප්‍රදේශයක්. ඒගොල්ලන්ගේ ළමයින් මොන වගේ ස්කෝල වලට යවනවද? මහා ධනස්කන්ධයක් හිමි පුද්ගලයන් ඒගොල්ලන්ගේ ළමයින් යොමු කරන්නේ වර්ල්ඩ් ඔෆ් ස්කූල්. එහෙම නැත්නම් විශේෂ ආකාරයට ළමයව කේන්ද්‍ර කරගෙන උගන්වීමේ කටයුතු කරන විශේෂ ආකාරයේ පාසල් වෙතට. මේ පාසල් සංකල්පයේ ලෝකෙට ඉදිරිපත් කරේ රුඩ්ලොෆ් ස්ටෙයිනර් කියන කෙනා. මේ වගේ අවධානයට යොමු වෙච්ච එක්තරා පාසලක් තමයි වර්ල්ඩ් ඔෆ් ස්කූල් ඔෆ් පෙන්සිල්වේනියා කියලා කියන්නේ. මොකද්ද මේ ස්කෝල වල තියෙන විශේෂත්වය? ඒ ස්කෝල වල සාමාන්‍යයෙන් grade 5, grade 6 වගේ වෙනකම් කිසිම ආකාරයක ස්ක්‍රීන් එකක්, ඩිජිටල් ස්ක්‍රීන් එකක් භාවිතයට පාවිච්චි කරන්න යොදා ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට ළමයින්ගේ දෑත් අත්පා හොඳින් භාවිතා කරලා ක්‍රියාකාරකම් වලට යොමු වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් තමයි ඒගොල්ලන් කේන්ද්‍ර කරගෙන තියෙන්නේ. හරියට අපි අපේ පුංචි කාලේ කිරිමැටි අරගෙන, කෝටු අරගෙන, කඩදාසි කපලා පුංචි අත්කම් ක්‍රියාකාරකම් ඉස්කෝලේදී කරා වගේ. අපි නම් සමහරක් වෙලාවට ප්‍රී ග්‍රේඩ් ඒ කියන්නේ ඉතා ලදරු අවස්ථාවේ පෙර පාසල් අවදියේම එමෙතන් 1-2 වසරේ ඉඳලා ළමයි
ඒගොල්ලන්ගේ homework කරන්න tab එකක් phone එකක් පාවිච්චි කරනවා කියලා කියන්නේ මහත් උජාරුවෙන් සමහර අවස්ථාවල. ඒ වගේම තමයි මේ පුංචි දරුවන්ව ඒගොල්ලන්ගේ ඇස්වල ප්‍රශ්න වලට උත්තර හොයන්න අපේ සායන වලට එක්කන් ආපු අවස්ථාවල අම්මලා කතා කරනවා මට ගොඩක් හොඳින් ඇහිලා තියෙනවා. ඒක සමහරක් වෙලාවට ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක් හැටියට තමයි ඒගොල්ලන් කතා කරන්නේ. ඒ වගේම තමයි මේ පිළිබඳව ඉතාමත්ම කරුණු සහිතව සිදු කරපු එක්තරා වැදගත් පරීක්ෂණයක් තියෙනවා ළමයින් 295 දෙනෙක් භාවිතා කරමින්. මේ පරීක්ෂණය සිදු කරලා තියෙන්නේ සින්සිනාටි චිල්ඩ්‍රන් හොස්පිටල් කියලා කියන රෝහල මූලික කරගෙන. මෙහිදී යම්කිසි ආකාරවලින් වර්ධන ඌනතාවයන් තියෙන ළමයින් වගේම සාමාන්‍ය ළමයිනුත් භාවිතා කරමින් තමයි මේ පරීක්ෂණය සිදු කරලා තියෙන්නේ. හරි අපූර්ව ආකාරයට සිදු කරලා තියෙන මේ පරීක්ෂණයේදී ඒගොල්ලන් සාමාන්‍ය ක්‍රියාකාරකම් වගේම CT MRI වගේ විශේෂ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් live එහෙම නැත්නම් ඒගොල්ලන් ක්‍රියාකාරකම් වල යෙදලා ඉන්න අවස්ථාවේදී brain images අරගෙන තමයි මේ තීරණ වලට යොමු වෙලා තියෙන්නේ. වෛද්‍ය නොපේරි සහ ජොන් හෙඩන් කියලා කියන වෛද්‍යවරුන් දෙදෙනා මේ පරීක්ෂණය සඳහා මූලික වෙලා කටයුතු කරලා තියෙනවා. ඔවුන් සොයාගත්ත කාරණා වලින් ඉතා පැහැදිලිව හඳුනාගෙන තියෙනවා වර්ධනය වෙන ළමයින්ගේ brain cortex එක එහෙම නැත්නම් මේ බාහිර ප්‍රදේශයේ ඝනකම අඩුවෙන් වර්ධනය වීම ඇති වෙනවා කියලා මේ වගේ අධික වේලාවක් ස්ක්‍රීන් එකක් භාවිතා කරමින් කාලය ගත කරන ළමයින්ගේ. දැන් ඔබට මොකද හිතෙන්නේ? ඔබගේ කුඩා වර්ධනය වෙන දරුවා මේ වගේ ස්ක්‍රීන් එකක් අරගෙන ඔබ බත් කවන වෙලාවට එහෙම නැත්නම් ස්කූල් හෝම්වර්ක් කරන්න නැත්නම් ඉස්කෝලේ තුලදී අධික වේලාවක් ගත කරනවා නම් ඒ වර්ධනය වෙන ළමයාගේ මොලේ නූතනම කොටස මේ වගේ තිනින් එහෙම නැත්නම් තුනී වීමකට ලක් වෙනවා නම් ඔහුගේ අනාගතේ මොන වගේ වෙන්න පුළුවන්ද? ඔබටත් ඔබේ දරුවාත් සමග මේ වගේ ස්ක්‍රීන් එකක් අධිභාවිතයට හුරු වෙලා නැත්නම් ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඒක ගැටලුවක්ද? මේක විසඳ ගන්න පුළුවන් නැත්නම් මේක මගහැර ගන්න පුළුවන් ඒ සඳහා භාවිතා කළ හැකි උපක්‍රම කීපයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් සඳහා අපිත් සමග සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඒකට යොදා ගන්න පුළුවන් ක්‍රමවේදී පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම පහලින් සඳහන් වෙන අංකයට WhatsApp පණිවිඩයක් එවීම මගින් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ සායනික සැසියකට සහභාගී වෙන්න පුළුවන්. ඒ තුනීවීම හරහා දරුවට ඇති වෙන්න පුළුවන් ආබාධ කීපයක් මෙන්න මේ විදිහට හඳුනාගෙන තියෙනවා. මේ මගින් මොලේ යම් යම් ප්‍රදේශවල ඇති වෙන්න පුළුවන් වෙනස්කම් හරහා reading difficulties ඒ කියන්නේ කියවීමේ යම්කිසි ආබාධයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම language ඒ කියන්නේ කතනය සහ භාෂාව කියලා කියන එක ඉතාමත්ම විශාල ප්‍රදේශයක් මොලේ වෙන් කරලා තියෙන ආකාරයක් ඔයගලන් හැමෝම දන්නවා. මෙන්න මේ ප්‍රදේශවල ඇති වෙන හානිය නිසා ළමයින්ගේ මේ කතනය පිළිබඳව යම්කිසි ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නූතන අනාගත ලෝකයට ඉතාමත්ම වැදගත් වෙන decision making එහෙම නැත්නම් යම්කිසි කාරණයක් ගැන තහවුරු කිරීමක් කරන්න තීරණයක් ගන්න වැදගත් වෙන කරුණු ඒක රාශි කරලා ගොනු කරලා විශ්ලේෂණය කරන්න තියෙන හැකියාව මේ වගේ දරුවන්ගේ අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. කලින් සඳහන් කරපු කාරණා තුනට අමතරව ඉතාමත්ම බහුලව අපිට මේ අවධියේදී දකින්න ලැබෙන තවත් එක්තරා වැදගත් කාරණයක් තමයි මේ ළමයින්ගේ යම්කිසි පොටෙන්ෂල් එකක් එහෙම නැත්නම් විභවයක් තියෙනවා ඇග්‍රෙසිව්නස් එකට. ඒ කියන්නේ ඉතාමත්ම කලබලකාරී ඉතාමත්ම තදින් කිපෙන සුළු ගතියක් ඇති කරගන්න මේ වගේ අලුත් සමාජයේ දරුවන් ගොඩක් වෙලාවට පෙළඹෙනවා ඔබ බහුලව දැකලා ඇති. මෙහිදී දෙමාපියන් වගේම ඒ දරුවනුත් යම්කිසි ආකාරයකට දැනුවත් වීම මගින් පමණයි මේක වළක්ව ගන්න පුළුවන්. අපිට ඉස්සර අපේ පුංචි කාලේ වගේ බලහත්කාරකමෙන් මේක වළක්වලා දැම්මොත් එහෙම වෙනත් වැරදි පාරවල් වලට යන්න එහෙම නැත්නම් වෙනත් වැරදි ආකාරයෙන් ඔවුන්ගේ අධ්‍යාපනයේ හානි කරගන්න කටයුතු මේවෙන් පෙළ ගැසෙන්න පුළුවන්. හානියකින් තොරව කොපමණ වෙලාවක් මේ වගේ ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න සුදුසුයි කියලා යෝජනා කරලා තියෙනවද? මේ කියන ආකාරයට මේ සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙන ආකාරයට ළමයාගේ තියෙන ක්‍රියාකාරකම් වලට මොලේ වර්ධනයට වෙනත් ආකාර කොටස් වල වර්ධනයට හානියක් නොවේ. මේ ෆෝන් එකක් නැත්නම් ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න පුළුවන් උපරිම වෙලාව හැටියට ඒගොල්ලන් හඳුන්වලා දීලා තියෙන්නේ දවසට පැය දෙකක කාලයක්. ඒ වගේම අනිවාර්යයෙන්ම මම දන්න දෙයක් තමයි මේ හා සම්බන්ධ යම්කිසි ආකාරයක ගැටලුවක් සංසිද්ධියක් ඔබටත් මුහුණ පාන්න වෙලා ඇති. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔබට මුහුණ පාන්න සිදුවෙච්ච ගැටලුව සායකට විසඳුම හොයාගත් ආකාරය එහෙම නැත්නම් ඒකට විසඳුමක් හොයාගන්න අපෙන් උදව් බලාපොරොත්තු වෙන ආකාරය කමෙන්ට් එකකින් අපිට යොමු කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ දෙයක් පිළිබඳව දැනුවත් කිරීමක් එහෙම නැත්නම් මේ වගේ සේවයක් කරන්න ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් මගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්න ඔබට ඒ පිළිබඳව මගෙන් විමසන්න පුළුවන්. මම ඉතාමත්ම කැමැත්තෙන් මේ වගේ අවස්ථාවල ඔබට සහාය ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ වීඩියෝ එකේ සඳහන් වෙන කරුණු වල යම්කිසි වැදගත්කමක් ඔබට තේරෙනවා නම් ඔබ සම්බන්ධ වෙන සමාජ මාධ්‍ය ජාල හරහා ඒ වගේ මේ කණ්ඩායම් හරහා මේ වීඩියෝ එක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ දේවල් සියල්ලක්ම වළක්ව ගන්න පුළුවන් දේවල්. හොඳින් පෝෂණය සපයලා, හොඳින් බෙහෙත් හේත් සපයලා, හොඳින් අධ්‍යාපනය සපයලා ඔබ ලොකු මහත් කරන්න බලන් ඉන්න ඔබේ කුඩා දරුවා මේ වගේ දේවල් වල අඩුපාඩු සහිතව සමාජයට බිහි වුණොත් එහෙම ඒක ඔබටත් සමාජයටත් මහත් හානියක් කරන දෙයක්. ඉතින් මේකෙන් ගැලවීම සඳහා ඔබ කුමක්ද කරන්න ඕනේ? ඔබත් හොඳින් දැනුවත් වෙන්න ඕන. කුඩා දරුවන්වත් හොඳින් දැනුවත් කරන්න ඕන.
ඉතින් මේ තැන් දෙකම හොඳින් දැනුවත් කරාට පස්සේ අපිට මේවෙන් වළකින්න පුළුවන්. ඉතින් මේ සඳහා ඇත්තටම ගුරුවරුන්, අධ්‍යාපන වේදීන්, ඒ සඳහා කටයුතු කරන, ඒ සඳහා මහන්සි වෙන වෛද්‍යවරුන් වගේම අනිත් දෙමව්පියන්, ළමයින් සියලු දෙනාම සමාජයක් හැටියට දැනුවත් විය යුතුයි. ඉතින් මේ ගොඩක් මොඩර්නයිස් වෙන්න බලාපොරොත්තු වෙන අවස්ථාවවලදී ඉස්කෝලේ ක්ලාස් එකේ හයි කරලා තියෙන ස්මාර්ට් බෝඩ් එකක්, හෝම්වර්ක් ටික කරන්න වෙන්නේ ස්මාර්ට් ස්ක්‍රීන් එකක් කරා, ගෙදර ගිහිල්ලා බලන් ඉන්න වෙන්නේ ස්මාර්ට් ස්ක්‍රීන් එකක් දිහා, වාහනේ කාර් එකේ යනකොටත් ගමන් විඩාව නිමා කරගන්න නැත්නම් ගමන් විඩාව නැති කරගන්න බලන් ඉන්න ස්ක්‍රීන් එකක් දිහා, මේ වගේ හැමතැනටම අපිට ස්ක්‍රීන් හයි කරලා තියෙනකොට මොකද්ද වෙන්නේ? මේ කාලේ ඉබේම ඔබගේ දවසේ පැය ගානට එකතු වෙනවා. ඉතින් ඒ නිසා අධ්‍යාපන කටයුත්තකට පමණක් නොවේ අනිත් අවස්ථාවලදීත් මේක යොමු වෙන නිසා හැකිතරම් අවබෝධයෙන් යුක්තව මේක භාවිතා කරන්න දීලා දක්ෂ ක්‍රියාකාරී සමාජයකට ඔබට වැඩක් තියෙන පුරවැසියෙක් සමාජයට බිහි කරන්න අපි උදව් කරමු. මෙවැනිම අලුත් කරුණු රාශියකින් සමන්විත අලුත් වීඩියෝවක් රැගෙන ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමු ගන්නවා. ස්තුතියි.